ඒ ප්‍රදේශයේ පුද්ගලයෙක් අවුරුදු 19කට පස්සේ දීපු කට උත්තරයක් පාදක කරගෙන මේ සිමනේ සතුරේ චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලයන්ම විරුද්ධව උසාවියට කරුණු වාර්තා කරනවා මඩ කලපුව හිටපු උපකුලපතිවරයාව අතුරුදහන් කිරීම සම්බන්ධයෙන්. එහෙම කියලා දැන් උපකුලපති අවුරුදු 19කට කලින් උපකුලපතිවරයෙකු අතුරුදහන් වුණා නම් එයට විරුද්ධව සාක්ෂි තියනවා නම් සාක්ෂි සොයා බලා අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම පොලිසිය වගකීමක්. එහෙම තමයි වැදගත් විදිහට කටයුතු කරන රටවල් වල සිදු වෙන්නේ. හැබැයි අපේ රටේ ජනතා විමුක්ති පෙරමුණ පත් කරපු ඒ ප්‍රධානියෝ ඉන්න පොලිසිය සිදු කරන්නේ ඔහුව පිල්ලයන් මහතාව අධිකරණයට ඉදිරිපත් කළා කරන්නේ නැවත ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ. අපි දන්නේ නැහැ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ කොහොමද උපකුලපතිවරයෙකු අතුරුදහන් කිරීමේ සිද්ධියක් අදාළ වෙන්නේ කියන කාරණය. ඒක නීතිමය වශයෙන් අධිකරණයේ තීන්දුව විය යුතු කාරණයක්. නමුත් ඊටාම කනගාටුදායක තත්ත්වය තමයි දැන් මේ රිමාන්ඩ් බන්ධනාගාරයට පත් කරලා තියෙන පුද්ගලයාත් මේ වෙනකොට රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ගෙනහිල්ලා වැලිසර නාවික හමුදා කඳවුරේ රඳවා තබාගෙන ඉන්නවා. මෙය සම්පූර්ණයෙන්ම දේශපාලන පරිගැනීමක්. නැගෙනහිර ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ව්‍යාපෘති ක්‍රියාත්මක කරගන්න පිල්ලයන් එහෙම නැත්නම් සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් මහතාගේ දේශපාලන කටයුතු බාධාවක් වුණු නිසා මේක කරනවද කියන දැඩි සැකයක් මේ වෙනකොට ජනතාවට ඇති වෙලා තියෙනවා. අවුරුද්දක් තිස්සේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා මේ රටේ කාදිනල්තුමා ඇතුළු මේ සියලු පිරිස රැවටීමට ලක් කළා. ඊට පස්සේ මේ වන විට හිටපු උපකුලපතිවරයෙකු අතුරුදහන් කරයි කියන අවුරුදු 19කට පස්සේ පොලිසියට කරපු ප්‍රකාශයක් මත පිල්ලයන් මහතා අත්අඩංගුවට පත්වීම දේශපාලන වශයෙන් කරපු පරිගැනීමක් හැටියට අපිට පෙනී යනවා. ඉතින් මේ රටේ ජනාධිපතිවරු රාජ්‍ය නායකයෝ පාලනය කරපු කාලය ගොඩක් කීප දෙනෙක් හිටියා. ඔවුන් සියලු දෙනාම යටතේ කවදාවත් මේ විදිහට මේ රටේ නීතියට ඍජුව අතපොවලා නීතිය අවභාවිතා කරන්න නීතිය අවභාවිතා කළා Tamanට විරුද්ධ මතදරන පුද්ගලයන් මඩින්න කටයුතු කළා නැහැ. මං හිතන්නේ ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ